හෙලෝ යාළුවනේ, ඉතින් අද අපි ෆොටෝ ගහන්න තමයි යන්නේ. ලොකේෂන් දෙක තුනක් තියෙනවා. ඒ ටිකේ ලස්සනට ඉතින් මම දැක්කා කුරුල්ලෝ හැමත් ඉන්නවා. මම Facebook page එකකුත් හැදුවා ඒ ෆොටෝ ටික දාන්න. චමිදු හංසර ෆොටෝග්‍රැෆි කියලා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එකත්. Facebook page එකත් ෆලෝ කරලා සෙට් වෙන්න. එහෙනම් දුල්මිනව ගන්නත් ඕනේ. ඉතින් දුල්මිනවත් ගත්තා. දැන් අපි තැනට ආවා. ඔව් නැතිනම් ටිකක් සැරයි. කැප්පේ දාන් එන්නත් අමතක වුණා. එක කොකා ඉන්නේ අද ඉතින් කරන්න දෙයක් නැහැ. එදා නම් ගොඩක් හිටියා ඉතින්. කැමරාවත් ගෙනාවා. Canon 250D එක. කිට් ලෙන්ස් එකම තමයි ඉතින් තියෙන්නේ. ලෙන්ස් එකක් ගන්නත් ඕනේ. එහෙනම් ඉතින් ෆොටෝ ටික ගහන්න ගමු. A few moments later. අපි දැන් ඉතින් යන්න තමයි හදන්නේ. වෙලක් තියෙන වෙල ගාගෙන යන්න තියෙන්නේ. අයියෝ හිටපු කොකක් ගියා. කමන්නේ සැලෙන්නේ නැහැ අපි. අතරත් කුරුල්ලෝ වගේක් ඉන්නවා ඇරෙහෙට. හරි ගහන්න බලමු. ආපු එකේ මෙතනට පොඩ්ඩක් බලමු අම්මා. දැක්කේ? කුරුල්ලෝ යනවා. අනිවාර්යෙන් මෙතනට අපි තව ටිකක් වෙලා හිටියොත් කුරුල්ලෝ එයි. අපි ඉඳලා බලමු. සමනල එන්න අපිට සෙට් වුණා. පේනවද දන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේ ෆොටෝ ටික බලන්න ඕන නැති ඔයගොල්ලෝ මගේ Facebook page එකට ගිහිල්ලා බලන්න. චමිදු හංසද ෆොටෝග්‍රැෆි. මම පල්ලෙහාන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක. දැන් ඉතින් මෙතන වුණාට අපිට ලස්සන කහ පාට සමනලේ ඉන්න සෙට් වුණා. අපි අතෙන්ට ගිහිල්ලා බලමු. කොකායර යාළුවනේ එන්න බලන්න. මෙන්න මේ කොහෙ ගිය අඩිසලකුණුනේ. යාළුවන්ට පේනවද දන්නේ නැහැ මේ පොඩි නිකන් වෙලක් වගේක් මේ ඇලක් වගේක් තියෙන්නේ. කොකෙක්ගේ අඩිසලකුණු ටිකකුත් තියෙනවා. හිටපු ගහලා ගියා ඉතින් බය වෙලා අපිට. සමුදුර වයරා ගිහිල්ලා තින්නේ. මෙතන ඇලක් තියෙන්නේ. අපේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් ඉතින් ගහනවා ෆොටෝ ලස්සනට. කොහෙත් නැහැ. කොහෙන් නෙවෙයි. කොකෙක්. අර හිටපු එක්කෙනා ගියා අපේ අවසනාවන්ත කමට. ඒක බුනේ. අපි එදා බැස්සා. මේ ඉංග්‍රීසි. ඔව්. මෙන්න මේ කුඩ නැග. One eternity later. අර අතන වලට යනවා. එතන කොක්කු වගේක් හිටියා. ඒගොල්ලන් බය වුණ නැති උනොත් හොඳයි. අපි එක දවසක් ආවා. එතකොට නම් හිටියේ නෑ. එතකොට නම් ගියේ නෑ කොක්කු. මම හිතන්නේ ඒගොල්ලෝ ගැන්ග්ස්ටර්ස්ලාද කොහෙද. අපිට බය වුණ නෑ. අවාසනාවන්ත ලෙස අපි ගිහිපු ගමන් ඒකට කුරුල්ලෙක් ආවා පොඩි. කමන්නේ ලොකු එක්කෙනෙක් වෙනකන් ඉමු. අපි ඉතින් අතනින් ආවා. කොක්කු වගේකුයි අරකෙකුයි ඉන්නවා. අන්න උඩ නැග්ගා. අපි ඒක ගන්න බලමු. අපි චම්ගා ගෙනගෙන ලෙන්ස් එක ඉතින් පොඩි නැත්තම් හොඳට ගහන්න තිබ්බා. මේ දින් ෆොටෝ ටික. ඔයගොන්ට හරියට පේන්නේ නැතුව ඇති මම Facebook page එකේ ගිහලා බලන්න. බ්ලර් වෙලා පේන්නේ මේකට හරියට පෙන්වන්න බෑ. Two 2,000 years later. ඉතින් අපි ඉතින් දැන් පොඩ්ඩක් ඉස්සරහට යනවා මේ හරි කුරුල්ලෝ නෑ. ඉස්සරහෙන් කුරුල්ලෝ ටිකක් ගහන්න බලමු. නැත්නම් ඉස්සරහට යන්න. අපිට යද්දි කොක්කු දෙන්න සෙට් වුණා.
අපි ඒ දෙන්න ෆොටෝ ටිකක් ගන්නවා. අන්න ගියා. අන්න ගියා. ඕ නින්නෝ. කෙනෙක් ඉන්නවා. අපේ ෆොටෝග්‍රැෆර් ගහනවා අන්න උද්‍යා. හිරුණාද කොහේ? හිර වුණාද? නෑ නෑ බං හිර වෙනවා. සුබිර ෆොටෝ. ලොඩියක් ඉතින් එතනට ඇවිල්ලා තියෙනවා. ඉස්සෙල් වගේ ඉතින් යයිද දන්නේ නැහැ ඒක කියන්න බෑ. යන් එහෙනම්. සද්ද කරොත් වැඩි අවුල් යනවා. සද්ද වීඩියෝ ගන්නවනේ. ඔව්. සද්ද කරන්න පිටි. දඩයන් කරනවා කියන. නන්දු සද්ද කරන්න එපා. ඔක්කොම ගියා. අයියෝ. Emotional, damn it! අපි ලෙන්ස් එකක් අරන් ආයි ගහමු. ඒ වුණාට දැන් මේ අත්ත විතරක් වුණා ලස්සන නිකන් මේ ඉරත් එක්ක නිකන් කළු වෙලා එනවා. Bruh. අපි ඒකේ නිකන් එකක් ගහලා බලමු. මේක තමයි ගහන්නේ. Music. like කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඉක්මන් කරන්න. ඔහොම නම් බෑ. අන්න මම බලනවා කවුද මට ගොඩක් ආදරේ කියලා. ඔන්න ඉතින් අපි ග්‍රවුන්ඩ් එකට ආවා. අපේ යාළුවෙකුත් ඉන්නවා අදීශ. මේ චන්දුට කැප් එකක් ගත්තා. ෆොටෝ ටික ගහන්න ගමු. බලාකුළු නැහැ ඉතින් මම බලාකුළු වල ලස්සනට ගහන්න ආවේ. බලමු ෆොටෝ ටිකක් ගහන්න. A few moments later. මේකේ තමයි ඉතින් ෆොටෝ ගමු. ඊට බෑගෙන ගිහපු ඉන්න ලස්සන. beautiful view එකක් තියෙනවා. professional photographer professional විදියට ආය ගන්න ඉතින්. Huh? ලස්සනයි. Facebook page එකේ මේ ටික දාන්න. එහෙනම් ඉතින් අද එච්චරයි. ඔය ඩිව් සෙට් එක.